ආයුබෝවන් කම්පියුටර් නෙට්වර්ක්ස් පාඩම් මාලාවේ පළවෙනිම පාඩමට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අපි මේකෙදි මුල ඉඳලම හරිම සරලව කම්පියුටර් නෙට්වර්ක්ස් ගැන ඉගෙන ගමු. හරි. අපි කෙලින්ම ප්‍රශ්නකින්ම පටන් ගමුකෝ. හිතන්නකෝ ඔෆිස් එකක 5 දෙනෙක් වැඩ. හැමෝටම print out ගන්න ඕන වෙන්නේ එකම printer එකකින්. ඒකින් හැම සැරේම pen drive එක අරගෙන printer එකට connect කරපු computer එක ගාවට දුවදෝ යන එක මාර කරදරයක් නේද? ඉතින් මේකට මොකක්ද විසඳුම? අන්න ඒකට උත්තරය තමයි අද අපි කතා කරන කම්පියුටර් නෙට්වර්ක්ස් කියන මාතෘකාව ඇතුලේ තියෙන්නේ. මේ තියෙන්නේ අද දවසේ අපේ ඇජෙන්ඩා එක. අපි බලමු නෙට්වර්ක් එකක් කියන්නේ මොකක්ද? ඒකේ තියෙන වාසි මොනවද? ඒ වගේම නෙට්වර්ක් එකක් හැදිලා තියෙන්නේ කොහොමද කියලා මේ පාඩම ඉවර වෙද්දි අර මුලින් අහපු printer ප්‍රශ්නෙට පැහැදිලි උත්තරයක් ලැබෙයි. හරි එහෙනම් අපි යමු පළවෙනි කොටසට. මොකද්ද මේ නෙට්වර්ක් එකක් කියන්නේ? මේක හරිම සිම්පල් දෙයක්. නෙට්වර්ක් එකක් කියන්නේ ඩිවයිසස් දෙකක් හරි ඊට වඩා වැඩි ගාණක් හරි එකිනෙකා කමියුනිකේට් කරන්න. ඒ කියන්නේ තොරතුරු හොමාරු කරගන්න ඒකට සම්බන්ධ කරලා තියෙන එකට. මේ කනෙක්ෂන් එක කේබල් එකකින් වෙන්නත් පුළුවන් නැත්නම් Wi-Fi වගේ වයර්ලස් විදියට වෙන්නත් පුළුවන්. ප්‍රධානම දේ තමයි කමියුනිකේට් කරන්න පුරවා විදියක සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. හරි. දැන් අපි දන්නවා නෙට්වර්ක් එකකට සම්බන්ධ වෙලා තියෙන එක ගැන. එතකොට කිසිම නෙට්වර්ක් එකකට සම්බන්ධ නැතුව තනියම වැඩ කරන කම්පියුටර් එකකට කියන විශේෂ නමක් තියෙනවා විභාගවලට මේ වචනේ ගොඩක් වැදගත්. මොකක්ද ඒ නම? පොඩක් හිතන්න බලන්න. අන්න හරි. ඒකට කියන්නේ stand alone computer කියලා. ඒ කියන්නේ තනිව පවතින කියන අදහස. මේ වචනේ හොඳට මතක තියාගන්න. මොකද MCQ ප්‍රශ්නවලදී මේක අහන්න ලොකු ඉඩක් තියෙනවා. හොඳයි. නෙට්වර්ක් එකක් කියන්නේ මොකක්ද කියලා අපි දැන් දන්නවා. එහෙනම් ඊළඟට එන ප්‍රශ්නේ තමයි ඇයි අපිට මේවා ඕන වෙන්නේ? බලමු මොනවද මේවේ වාසි කියලා. පළවෙනි සහ ලොකුම වාසිය තමයි මේක උපාංග බෙදා ගන්න පුළුවන් වෙන එක. ඒ කියන්නේ ඔෆිස් එකේ ඉන්න 5 දෙනාටම කම්පියුටර්ස් 5ක් තිබුණත් එකම printer එකක්, එකම scanner එකක් හැමෝටම පාවිච්චි කරන්න පුළුවන්. හැමෝටම වෙන වෙනම printer ගන්න ඕන නැහැ. එතකොට කොච්චර මුදලක් ඉතුරු වෙලවද නේද? දෙවෙනි වාසිය. ෆයිල්ස් ෂෙයා කරන්න පුළුවන්. pen drive එකකින් ෆයිල් එකක් කොපි කරන් ගිහින් අනිත් කෙනාට දෙන්න ඕනේ නැහැ. තමන්ගේ මැෂින් එකේ ඉඳන්ම අනිත් කෙනාගේ කම්පියුටර් එකේ තියෙන ෆයිල් එකක් ගන්න තමන්ගේ ෆයිල් එකක් අනිත් අයට ෂෙයා කරන්න පුළුවන්. වැඩ කොච්චර ලේසි වෙනවද? කොච්චර කාර්යක්ෂම වෙනවද? තුන්වෙනි එක තමයි sannivedanaya. නෙට්වර්ක් එකක් තියෙන නිසා තමයි අපිට ඊමේල් යවන්න, මැසේජ් කරන්න, වීඩියෝ කෝල් ගන්න මේ හැමදේම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. වැඩ කරන තැනදී වුණත් එහා මේසේ ඉන්න කෙනාට කතා කරනවට වඩා ඉක්මනට මැසේජ් එකක් දාලා වැඩක් කරගන්න පුළුවන්. ඔය ප්‍රධාන වාසි තුනට අමතරව තවත් වාසි තියෙනවා. එක තැනක ඉඳන් හැම කම්පියුටර් එකකටම software install කරන්න පුළුවන්. IT department එකේ අයට වැඩ ගොඩක් ලේසි. ඒ වගේම security එක වැඩි කරගන්න පුළුවන්. මොකද හැමදේම control වෙන්නේ එක තැනකින්. software වලට site licenses ගන්න පුළුවන් නිසා වියදමත් අඩුයි. හොඳයි. දැන් අපි දන්නවා ඇයි නෙට්වර්ක් ඕනේ කියලා. දැන් බලමු කොහොමද නෙට්වර්ක් එකක් හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ ඒකේ මූලික කොටස් මොනවද කියලා. මේ තියෙන්නේ පොඩි නෙට්වර්ක් එකක්. අපි මේකට කියනවා LAN. ඒ කියන්නේ local area network. මේකෙදි වෙන්නේ එකම ගොඩනැගිල්ලක්, ඔෆිස් එකක්, නැත්නම් ඉස්කෝලයක් වගේ සීමිත පොඩි භූගෝලීය ප්‍රදේශයක තියෙන කම්පියුටර්ස් ටික එකට සම්බන්ධ කරන එක. බලන්න workstations, server එකක්, printers වගේ දේවල් මැද තියෙන switch එකකට සම්බන්ධ වෙලා තියෙනවා. ඔය switch එක හරියට traffic police කෙනෙක් වගේ හැමෝගෙම data එහාට මෙහාට යවන එක control කරනවා. දැන් මේ බලන්න මේකට අපි කියනවා WAN. ඒ කියන්නේ wide area network. මෙතරදී වෙන්නේ අර අපි කලින් කතා කරපු LAN කීපයක් එකට සම්බන්ධ කරන්න එක. හැබැයි මේ LAN තියෙන එකිනෙකට ගොඩක් දුරින්. උදාහරණයක් විදිහට බැංකුවක කොළඹ ශාඛාවේ තියෙන LAN එකයි නුවර ශාඛාවේ තියෙන LAN එකයි කනෙක්ට් කරාම ඒක WAN එකක් වෙනවා. ඇත්තටම අපි හැමෝම පාවිච්චි කරන ඉන්ටර්නෙට් එක කියන්නේත් ලෝකේ තියෙන ලොකුම WAN එක. මේක තමයි විභාගයට ගොඩක්ම එන කොටස LAN සහ WAN අතර තියෙන වෙනස්කම්. පළවෙනි එක area එක. LAN එකක් පොඩි ඉඩකට බිල්ඩින් එකකට සීමයි. ඒත් WAN එක නගර රටවල් පවා පහු කරන්න යනවා. දෙවෙනි එක අයිතිය. LAN එකක cables switch ඔක්කොම අයිති ඒ ඔෆිස් එකටමයි. හැබැයි WAN එකකදී අර LAN එක කනෙක්ට් කරන line එක අයිති වෙන්නේ සාමාන්‍යයෙන් SLT Dialog වගේ වෙන කම්පැනි එකකට. තුන්වෙනි එක management එක. LAN එකක් manage කරන්නේ ඒ ඔෆිස් එකෙන්මයි. WAN එකක් නම් අර පිට කම්පැනි එකෙන් තමයි manage වෙන්නේ. ඕනෙම ඩිවයිස් එකක් නෙට්වර්ක් එකකට සම්බන්ධ වෙන්න නම් මේ දේවල් තුන අනිවාර්යයි. එකක් තමයි NIC එක, ඒ කියන්නේ network card එක, දෙක සම්බන්ධ වෙන්න මාධ්‍යයක්, ඒ කියන්නේ කේබල් එකක් හරි Wi-Fi signal එකක් හරි, තුන සම්බන්ධ වෙන මධ්‍යම තැනක්. ඒ කියන්නේ switch එකක්, hub එකක් නැත්නම් router එකක් වගේ network එකේ traffic එක manage කරන උපකරණයක්.
හරි දැන් අපි එනවා ටිකක් ගැඹුරු ඒත් හරිම ඉන්ට්‍රෙස්ටිං කොටසකට. නෙට්වර්ක් එකක ඩිවයිසස් දෙකක් එකිනෙකා එක්ක ඇත්තරම කතා කරන්නේ. ඒ කියන්නේ data යවා ගන්නේ කොහොමද? මම මේක හරිම සරල උදාහරණයකින් පැහැදිලි කරන්නම්. හිතන්නකෝ අපි ලියුමක් යවනවා වගේ කියලා. මුලින්ම ලියුම ලියනවා. ඒ කියන්නේ අපේ data එක හදනවා. ඊට පස්සේ ඒක cover එක දානවා. network එකකදී වෙන්නේ ලොකු data එකක් පොඩි කෑලි වලට කඩන එක. ඊළඟට cover උඩ ලිපිනේ ලියනවා නේද? අන්න ඒ වගේ මේ data කෑල්ල යන්න ඕනි කොහෙටද කියලා address එකක් එකතු කරනවා. අන්තිමට ලියුම ටැපල් පෙට්ටියට දානවා. ඒ කියන්නේ කේබල් එක හරහා යවනවා. මේක එක පියවරක් නෙනේ පියවර කීපයක ක්‍රියාවලිය. අන්න අර ලියුම කවර එකට දාලා ලිපිනය ලියන ක්‍රියාවලියටමයි අපි එන්කැප්සුලේෂන් කියන්නේ. මේ රූප සටහනෙන් ඒක පැහැදිලිව පේනවා. බලන්න මුලින්ම තියෙන data එකට හැම ස්තරයකින්ම ඒ කියන්නේ layer එකකින්ම පොඩි තොරතුරු ටිකක් ඒ කියන්නේ header එකක් එකතු වෙනවා. මේ header එකෙන් තමයි data එක යන්න ඕන කොහෙදද යන්න ඕන කොහොමද කියන දේවල් තීරණය වෙන්නේ. හරියට ලියුම cover එකට දාලා ඒ cover තව පාසල් එකක දාලා යවනවා වගේ වැඩක්. හොඳයි. අපි දැන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. දැන් බලමු මේ දැනුම පාවිච්චි කරලා විභාගයට එනවා වගේ ප්‍රශ්න ටිකකට උත්තර දෙන්න පුළුවන්ද කියලා. මෙන්න පළවෙනි ප්‍රශ්නය. බැංකුවක් තියෙනවා. ඒකේ කොළඹ ශාඛාවයි නුවර ශාඛාවයි අතර data යවන්න ඕනේ. මොන වගේ network එකක්ද මේකට ගැලපෙන්නේ? හේතුත් එක්ක හිතලා බලන්න. හරි. බලමු උත්තරේ. මේකට පාවිච්චි කරන්න ඕනේ wide area network. ඒ කියන්නේ WAN එකක්. හේතු දෙකක් තියෙනවා. ප්‍රධානම හේතුව කොළඹ සහ නුවර කියන්නේ භූගෝලීය වශයෙන් දුරස්ත වෙන ස්ථාන දෙකක්. දෙවෙනි හේතුව මෙතනදී වෙන්නේ කොළඹ ශාඛාවේ තියෙන LAN එකයි නුවර ශාඛාවේ තියෙන LAN එකයි එකිනෙකට සම්බන්ධ කරන එක. මතකයි නේද? LAN කීපයක් දුරස්තව සම්බන්ධ කරන එකට අපි WAN කිව්වා. මෙන්න ටිකක් හිතන්න ඕන ප්‍රශ්නයක්. ඔෆිස් එකක කම්පියුටර්ස් 5ක් එක ස්විච් එකක සම්බන්ධයි. එයාලගේ printer එකක් share කරන්න පුළුවන්. ඒත් ඉන්ටර්නෙට් නෑ. දැන් කියන්න මේක network එකක්ද නැද්ද? හරි. අන්තිම ප්‍රශ්නෙට උත්තරේ තමයි ඔව් ඒක network එකක්. මොකද network එකකේ මූලිකම definition එක තමයි උපාංග සම්බන්ධ වෙලා communicate කරන එක. ඉන්ටර්නෙට් කියන්නේ network එකක් හරහා ලැබෙන එක service එකක් විතරයි. එහෙනම් අද පාඩමෙන් අපි ඉගෙන ගත්තා network එකක් කියන්නේ සම්පත් බෙදා ගන්න සම්බන්ධ කරපු උපාංග. ඒවට LAN සහ WAN කියලා වර්ග තියෙනවා. ඒ වගේම data යවද්දී ඒකට encapsulation කියලා ක්‍රමයක් පාවිච්චි වෙනවා කියලාත් දැක්කා. ඒත් මේ කතා කරද්දී ඒ සංනිවේදනය පාලනය කරන නීති නැත්නම් rules මොනවද? අන්න ඒ rules ඒ කියන්නේ protocols ගැන අපි ඊළඟ පාඩමෙන් කතා කරමු.